කාර්ය වෙනුනේ බල. අනේ බාදු කුමාරයානේ වර්ග කුණන සමාවෙන්න. චේතන ආදර කරන්නේ මටයි. ඉතින් මම ආදර කරන්නේ චේතනට. ඉතින් අපි දෙන්න කිව්වොත් පාදකේ පිටින් පාදක වෙමින් ඉන්නවා. එහෙමද කාලා කන්නේ නිමල. කවදාවත් මේ පාදක ඉන්නකම් බල. මේ චේතනාව තොටයි දෙන්න ඉඳ තියන්නේ නැහැ බල. අනේ බාදු කුමාරනේ අයි අපි දෙන්න බැද්දට කරලා මේ විදියට අපි ආදර විනාශ කරන්න හදන්නේ. මම කියන දේ ගන්න. පුතු දහදින මේ දැද්දක සෝලවදින්න මෙතන මහ පිට වෙලා යන්න බල. කාල කන්නේ පුළවිල පාදේ බල්ලා. හේයි! පාදක කුමාරයානේ මෙච්චර වෙලාවක් ඔබට ගරු සරුවතු නම් විදියට කතා කරේ මුල. ඔබ රටක් කාජයක තින්න රුමක් කියන රාජකුමාරයෙක් නිසා පාදක කුමාරයව බොහෝ ආකාරව දන්න ඔබ කියපු ශිල්ප ශාලාවට මම ගියේ. ඔබ ඉගෙනගත්තු ශිල්පේ මම තැදෑරුවේ. එහෙම නිසා කවදාවත් ඔබට බිය වී මේ විදිහට කතා කරන බැයි. හොඳයි බලන්න මොකද වෙන්නේ කියලා. ඔය වෙන ගෙන්ද මොකද? අපේ රාජමාලිගා දෙල් කණ එක. එහෙමනම් ජීවිතේ කිට ආදරයක් තියෙනවා නම් බල. ඔය ආසිපි බවිමදාලා මට යටත් වෙම්බල නැත්තම් මේකේ මෙතන කියලා සිතලා දානවා. අනේ බාදු කුමාරයානේ එපා ගොඩ බත්තන්න. හරි මෙන්න මගේ මුණ මේ ආසිපි දිගුඩම්ම ඔන්න යටත් උනා. හොඳයි එහෙමනම් ගන්තේ බල මේ කිව්ව එහෙමනම් ගම් එකක් පදක තියා ගම් බල. නිමලේ तो හිතේ තියාගන්නේ සදාකාලික මර මංචක දක්කට පිට ආදරේ ප්‍රේමයෙන් එක වහලකට ජීවත් වෙන්න ඉඩ දෙයි කියලාද ගහවල මේ පාදක විදිහට සදාකාලිකව මේ පාදක කපිට